Hi guys, welcome back to my YouTube channel. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ දවස් දෙකක vlog එකක්. මගේ පාඩම් වැඩත් එක්ක මේ දවස් දෙක ගෙවන කොහොමද කියලා අපි බලමු. මුලින්ම මම බයෝ ෆුල් පේපර් එකක් කරා 2022 අවුරුද්දේ. මට ඔයාලට වැදගත් විස්තර වගේක් කියන්න තියෙනවා. ඒ තමයි මම මේ දවස්වල එකතු වෙලා ඉන්න ප්‍රෝග්‍රෑම් එකක් ගැන. ඒක ඇත්තටම මාර වටිනවා. ඒකට අනුව තමයි මම මේ දවස්වල වැඩ ටික කරගෙන යන්නේ. ෆුල් පේපර්ස් ලියන්න, P6 ප්‍රැක්ටිකල් කරගන්න බැරි වුණ අයට P6 ප්‍රැක්ටිකල් ටික කරගන්න. ඒ වගේම බයෝ එසේස් ලියන්න වගේ ලොකු වැඩසටහනක් මෙතන සිද්ධ වෙනවා. 2027 28 වගේ ළමයින්ටත් මේක ගොඩක් වටිනවා. ඒ ගැන විස්තර ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මේ තියෙන්නේ ප්‍රෝග්‍රෑම් එකට අනුව මම හදාගත්ත P6 ප්‍රැක්ටිකල්ස් ටික. දෙවෙනි දවසේ පටන් ගන්න යන්නේ ඇත්තම කිව්වොත් මම නයිට් එකේ කරපු වැඩ ටික තමයි එකතු කරේ. මේ පහුවදා උදේ. මම්මගේ මේස ටිකක් වෙනස් කරගත්තා. මම මේ දවස්වල ෆුල් සිලබස් එක ටිකක් බලාගෙන යන ගමන් තමයි තියෙන්නේ. ඒ නිසා ඒ පොත් ටික සබ්ජෙක්ට් තුනේම ඔක්කොම මම මේසෙට ගන්න ඕන නිසා මේ විදිහට තමයි හදාගත්තේ. දැන් අපි බයෝ පාඩම් කරමු. මම මේ පාඩම් කරන්නේ පද්ධති. පද්ධති කියන්නේ තියරි ටිකක් වැඩි කොටසක්. ඒකෙන් ඔයාලා කරන්න ඕනේ මුලින්ම ඒක හොඳට පාඩම් කරගන්න එක. ඊට පස්සේ අපි එකෙන් පාස් පේපර්ස් කරන්න ඕනේ.
ඊට පස්සේ මට තිබ්බේ P6 වල ඩිවයිස් එකක් කරන්න. ඒක ලැප් එකෙන් කරන්න හැදුවට ඒකේ අප්ඩේට් එකක් යනවා. ඊට පස්සේ මම ඒක ෆෝන් එකෙන්ම කරා. එතනින් එහාට මට රෙකෝඩ් කරගන්න ඒ නිසා බැරි වුණා. ඔයාලට දෙයක් කියන්න ඕනේ. P6 වලට හොඳම සර් කෙනෙක් හොයනවා නම් මට මේ සර්වර් රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද මෙයා දැන් මට හම්බුනේ මං A levels ඉවර වෙනකොට. ඒ වුණාට මේ සර්ගේ ප්‍රැක්ටිකල්ස් එහෙම තියෙනවා. ඒ ටික මාරම හොඳයි. මං ඒ ඔක්කොම මේ බලන දවස්වල බලන ගමන් ඉන්නේ. මේ සර්ගේ පදාර්ථය හා විකිරණ පාඩම. මම මේකත් බලන්න තමයි හිතන් ඉන්නේ. මම මේක ඔයාලට නිකන් පෙන්නුවේ. මේ සර්ගේ විස්තර ඔයාලට YouTube එකෙන් බලන්න පුළුවන්. මම මේ සර්ගේ තරලගති විද්‍යාව ද්‍රවස්ථිතිය ටික රිවයිස් කරගත්තා. ඊට පස්සේ මම මේ පාස් පේපර්ස් කරන ගමන් තමයි හිටියේ. එහෙනම් අදට vlog එක ඉවරයි. තවත් ලස්සන vlog එකකින් ආයෙත් හම්බෙමු. bye.